අද 2025 නොවැම්බර් මාසේ 30 වෙනිදා දිට්වා සුලිකුණාටුව හින්දා ලංකාවේ වෙනදට ජලයෙන් යට වෙන්නේ නැති ප්‍රදේශයට වුණා. විශේෂයෙන්ම පේරාදෙණිය මහනුවර නගර සීමාව දක්වා ගන්නොරුව ප්‍රදේශයට වුණා. මහවැලිගඟේ ඊට උඩින් තියෙන ගම්පොළ ප්‍රදේශය සහ පේරාදෙණියට පහළින් තියෙන කටුබස්තර ප්‍රදේශයත් යටවීමට ලක් වුණා. මේක වඩා කතා බහට ලක් වුණේ ඔය කිව්ව මහනුවර නගර සීමාවට ආසන්න ප්‍රදේශයට වීම ගැන. මේ වීඩියෝයෙන් අපේක්ෂා කරන්නේ රටේ මේ වෙනකොට යම් කිසි කතා බහක් තියෙනවා. මේ தත්ත්වය වළක්වා ගන්න ක්‍රමයක් තිබ්බද නැත්නම් කවදාකවත් නොවන දෙයක් මෙවර ඇති වුණේ ඇයි කියන එක. මේ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ප්‍රායෝගික තත්ත්වයන් එක්කම ගණිතයත් යොදාගෙන ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද වීඩියෝ අවසන් වෙනකන් නරඹන්න. පේරාදෙණියේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 460ත් 500ත් අතර. ගන්නොරුවට හරියටම මීටර් 473ක් කියලායි දැක්කේ. එතකොට මේ කතාව පැහැදිලි කරගන්න ඔබට මහවැලිගඟේ ගලා යාම ගැන දල අවබෝධයක් තියෙන්න ඕනේ. සමහරුන්ට ඒ අවබෝධය ඇති නැති අයගේ අවබෝධය පිණිස මහවැලිගඟ ගම්පොළ ප්‍රදේශයේ පව කරපුවාම උතුරට ගලාගෙන යලා පේරාදෙණියෙන් හැරෙනවා අපහු නැගෙනහිරට. ඊට පස්සේ ගන්නොරුව කටුගස්තොට පොල්ගොල්ල ජලාශය දක්වා ගමන් කරනවා. සාමාන්‍යයෙන් පොල්ගොල්ල වේල්ලත් එක්ක තියෙන කොටසට පොල්ගොල්ල ජලාශය කියලා කිව්වට ඒක ඔය ඊට පහළින් තියෙන වික්ටෝරියා රන්දිනිගල වගේ විශාල එකක් නෙවෙයි. ඒකෙන් කරන්නේ පොල්ගොල්ලෙන් ජලය උතුරට ගෙනියනවා. උමගක් මාර්ගයෙන් උකුවෙල විදුලි බලාගාරයේ වැඩ කරලා එතන ඉඳලා සුදු ගඟ ඔස්සේ උතුරට ගමන් කරනවා. එතකොට පොල්ගොල්ලෙන් රැඳෙන ජල ප්‍රමාණය නැත්නම් පොල්ගොල්ලේට මෙහා පැත්තෙන් තියෙන ජලාශය කියන කොට සාමාන්‍යයෙන් ගඟේ පල්ලට තියෙන. ඒක විශාල ජල කඳක් නෙවෙයි. ඒක බැහැර කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ හම්බෙන්නේ එතන ඉඳන් කිලෝමීටර් 30ක් විතර දුරක් ආසන්න වශයෙන් ගියපුවාම වික්ටෝරියා වේල්ල හම්බෙනවා. වික්ටෝරියා කියන්නේ විශාල ජලාශයක්. ඊට පසුව තියෙන රන්දෙනිගල ජලාශය. ඒකත් ඊට ආසන්න මට්ටමේ විශාල ජලාශයක්. එතකොට රන්දෙනිගල ජලාශයේ බිම් මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර 160ත් 200ත් අතර. 160ත් 200ත් අතර. ඔබට මතක ඇති මම කිව්වා ගන්නොරුව ප්‍රදේශයේ උස දල වශයෙන් මීටර 473ක් කියලා. එතකොට 473ක ඉඳලා 160කට විතර ප්‍රමාණයකට එනකොට මහවැලිගඟ මීටර 300ක බැස්මකට ගලා යෑමත් එක්ක ලක් වෙනවා. මීටර 300ක් කියන්නේ අඩි 1000ක්. මුල් ගඟ තිබ්බනම් ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න බෑ. ඒක පුංචි දරුවෙකුට උනත් තේරෙනවා. හැබැයි මේ වීඩියෝෙදි පැහැදිලි කරන්නේ වගේ සරල තර්කයක් නෙවෙයි. වික්ටෝරියා රන්දිනිගල වගේ දැවැන්ත ජලාශ හදලා දැවැන්ත විදුලි බලයක් ජාතික විදුලි බල සැපයුමට එකතු කරලා තියෙන හින්දා ඒව ඉවත් කරන්න බෑ. එනතත් මේ ජලාශ නැති වුණා නම් ඊට පල්ලෙහා ප්‍රදේශයට ගම් වතුර තත්ත්වය අධික වෙන්න පුළුවන්. හැබැයි අපි පොඩ්ඩකට රන්දිනිගල පැත්තකින් තියලා වික්ටෝරියා ගැන කතා කරමු. වික්ටෝරියා ජලාශයේ උපරිම වතුර මට්ටම වෙනකොට එතන පොළොව මට්ටම ඉඳලා මීටර 438ක් උසයි. එතකොට ගන්නොරුව 473යි වික්ටෝරියා 438යි. පරතරය මීටර 35යි. ගන්නොරුව ඉඳලා වික්ටෝරියා ජලාශයට තියෙනවා කිලෝමීටර් 40කට ආසන්න දුර. ඒ කියන්නේ දල වශයෙන් කිලෝමීටරයකට මීටරයකටත් අඩු ප්‍රමාණයක් තමයි බැස්ම තියෙන්නේ. ඔබ දන්නවා වික්ටෝරියා වල තියෙන්නේ ස්වයංක්‍රීය විවර වෙන වාන්දුරට. හැබැයි ඉතින් ඔය ස්වයංක්‍රීය විවර වෙන ඒවා කෘතිමව විවර කරන්න බැරි කමක් නැහැ. එනතත් වික්ටෝරියා වලටත් තියෙනවා මඩ සොරවුවක්. ඒකෙන් ජලය බැහැර කරන්න පුළුවන්. එහෙම හැකියාවක් නොතිබ්බත් මේ ක්‍රමවේදය හදා ගන්න ඕන. මොකද නැත්තම් ආයෙත් මේ ප්‍රශ්නේ එනවා. හැබැයි දැන් ඔබට අතුරු ප්‍රශ්නයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. එහෙම බැස්මක් තියෙනවා නම් ඒ බැස්ම අඩු නම් ඇයි හැමෝටම මේ විදිහට පේරාදෙණිය ගන්නොරුව යට වෙන්නේ නැත්තේ? දන්න කියන කාලෙක යට උනේ නැත්තේ ඇයි කියලා. මෙවර වර්ෂාවත් එක්ක ආශ්‍රිත ප්‍රදේශවල පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් සන්තෘප්ත වෙනවා. කියන හොඳටම පස් වලට වතුර උරාගෙන තියෙනවා. වතුර තවදුරටත් උරන්නේ නැහැ. ඊළඟට මහවැලිගඟේ ජලය වික්ටෝරියා වලට එනකොට ඊට අමතරව තවත් වතුර පාරවල් කියන තවත් ජල මාර්ග කීපයක් එකට එකතු වෙනවා. තලාතුව එනවා. හේවා හැට ඉඳන් එන ලූල් කඳුරෝය සහ මාවෝ එනවා. ඊට අමතරව නකල්ස් වල ඉඳන් එන හුළු ගඟ එනවා. මේවයි වෙනදට වඩා 3-4 ගුණයක ජල කඳක් මේ අවස්ථාවේදී වික්ටෝරියා වලට ගමන් කරනවා. ඊට අමතරව පුංචි බෝක්කු වැල මාර්ග ඔස්සේ සෑහෙන ජල ප්‍රමාණයක් වික්ටෝරියා වලට එනවා. ඒත් එක්ක අර මීටර 35ක බැස්ම ඔස්සේ මහවැලියට හැකියාවක් නැහැ. හොඳ තෙරපුමක් ඔස්සේ පල්ලෙහාට ගමන් කරන්න වික්ටෝරියා සම්පූර්ණයෙන් වතුර රඳවගෙන තියෙනකොට. මොකද 26 වෙනිදා උදේ වෙනකොටත් වික්ටෝරියා විවර වෙලා නැහැ වාන්දුරට. රන්ටැඹේ රන්දෙනිගල විවර කරලත් යම් කාලයකට පස්සේ තමයි වික්ටෝරියා විවෘත කරන්නේ.
එතකොට වික්ටෝරියා වේල්ල එක්ක තියෙන ජලාශයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 22.5. ඔබට තේරෙනවා පේරාදෙණිය නගරය ආශ්‍රිතව යටවෙච්ච ප්‍රමාණය ඊට වඩා ඉතාම කුඩා ප්‍රමාණයක්. ඒකට ගම්පොළ නගරය එකතු කරත් ඒ හා සසඳන්න බෑ. ඒකට කටුගස්තුට එකතු කරත් වික්ටෝරියා වල තියෙන වර්ග ප්‍රමාණය ඊට වඩා වැඩි. ඒ නැත වර්ග ප්‍රමාණය සමා වුණොත් ඔබට තේරෙනවා ඔය කිව්ව නගරවල ජලයෙන් යට වෙලා තියෙන්නේ අවම ප්‍රමාණය අඩි 4යි 5යි වගේ සුළු ප්‍රමාණයක්. පහත් බිම් තමයි අඩි 15 20 යට වෙලා තියෙන්නේ. හැබැයි වික්ටෝරියා වල උස වික්ටෝරියා වල වාන්දොරටුව දක්වා මීටර 122ක්. ඒ කියන්නේ අඩි 400ක විතර උස. එතකොට මේ මීටර 122කින් අවම වශයෙන් 10න් පංගුවක් මීටර 12ක ප්‍රමාණයක් ජලය ඉවතට යවුවනම් අර වර්ග කිලෝමීටර 22.5ක ප්‍රමාණයෙම ජලතලයේම අඩු වෙනවා. එහෙම වුණා නම් ඔය කියන ප්‍රශ්නය ගන්නරුවට ඇති වෙනවද නැද්ද කියලා ඕන කෙනෙකුට ප්‍රායෝගිකව තේරෙනවා. ඒ කියන්නේ මේ ප්‍රදේශවල ජලය පහත් බිම්වල අඩි ගණන් උසට පිරුණට ගඟ සාමාන්‍ය බිම් මට්ටමින් එළියට ගියේ ඉවුරු මට්ටමින් එළියට ගියේ සෑහෙන ප්‍රමාණයකට වතුර රැඳුණු හින්දා අර කිව්ව මීටර 12 අඩු වුණා නම් වතුර සම්පූර්ණයෙන්ම ඔය කියන ආකාරයෙන් ගලා යන්නේ නැහැ. ඒකින්ද තමයි මේ ප්‍රදේශයේ ජනතාව කියන්නේ සාමාන්‍ය මහවැලි ගඟේ ඉඳලා ගැටඹේ පන්සල ආසන්න ගන්නරුව පාලමට අඩි 50කට 60කට වඩා උස තියෙනවා කියලා. ඒකින්ද තමයි මේ ප්‍රදේශයේ කවදාකවත් යට වෙන්නේ නැහැ කියලා මතයක් තිබෙනවා. ඒ නිසා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කාටරි ගැටලුවක් මතුවෙන්න පුළුවන් මේක මේ යම් දේශපාලනික කාරණයක්ද කියලා. නෑ. දේශපාලනයක් ගැන නෙවෙයි කියන්නේ රටේ පුරවැසියන් හැටියට රටේ පවතින තත්ත්වය. අනික ජනතාව විසින් තෝරාපත් කරගෙන යන ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවට යන්නේ නීති හදන්න මිසක් වර්ෂාසන්න කාලවලදී ජලය බැහැර කිරීමේ කටයුත්තකට විතරක් නෙවෙයිනේ. හැබැයි මං එහෙම කියන්නේ පාලනය පිළිබඳව ඇඟිල්ල දික් කරලා. එතකොට ඔය පරිපාලනයට වග කියන්න ඉන්න කවුරු හෝ දේශපාලකයින් ඉන්නවනම් ඒ අය මම බැහැර කරන්නෙත් නෑ. කොහොම වුණත් මේ தත්ත්වය ඔබට තේරුම් ගන්න බැරි නම් තවත් උදාහරණයකින් මේක පැහැදිලි කරතේ. ඒ තමයි දෙදුරුවේ ජලාශය. දෙදුරුවේ ජලාශය හැදුවේ 2007 දී. විවෘත කරන්නේ 2014 දී. විශාලත්වය අනුව ලංකාවේ 6. එතකොට දෙදුරුවේ ජලාශය වාන්දුරු දිගටම වහගෙන තියෙනවා. ඉඳලා අවසානයේදී ඒක ක්‍රමානුකූලව විවර කරනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියන විදිහට ඒක ක්‍රමානුකූලව වැඩි කරලා එක මට්ටමකින් එහාට ජලාශය ආරක්ෂාව ගැටලුවටපත් වෙනකොට තප්පරයකට ගණාඩියක් කියන්නේ අඩියක් උස අඩියක් දිග අඩියක් පළල කොටසක්. තප්පරයකට ඝන අඩි 30000 සිට 80000 දක්වා වැඩි කරනවා. ඒතර මෙහෙම කරන්න වෙන්නේ දවස් ගාණක් මේක රඳව ගන්න හින්දා. එimhe රඳව ගන්න නැතුව ක්‍රමානුකූලව බැහැර කරනවා. තප්පරයකට ඝන අඩිය 80000. ඒක පස්සේ ඊටත් වඩා වැඩි කරා. ඒ තරම් විශාල ජලකඩ බැහැර කරන්න වෙන්නේ. එහෙම වුණා නම් මේ ප්‍රදේශවල දීපල මිනිස් ජීවිත වලට වෙන හානිය මීට වඩා අඩු කරන්න තිබ්බා. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ. මේ කරපු විදිහ හරිනම් ආයෙත් තවතාවක මේ විදිහ දෙයක් වෙනකොටත් මේක මේ අනුගමනය කරන්න පුළුවන් නෑ. ඒක වැරදි. ඔක තවත් හොඳ තුන්වෙනි උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. මේ පාර නුවරඑළියට වෙනවා. නුවරඑළිය ගියපු අය දන්නවා. නාන්නුව ඉඳන් නුවරඑළියට යනකොට මහා විශාල කන්දක් නගින්නේ. වැලිමඩ ඉඳලා හග්ගල පැත්තෙන් එනකොටත් විශාල කන්දක් නගින්නේ. නුවරඑළිය ජලය රඳවා ගන්න අමාරුයි. බොහොම පහසුවෙන් නිවැරදි කාණු පද්ධතියක් එක්ක නුවරඑළිය ජලය බැහැර කරන්න පුළුවන්. දැවැන්ත බෑවුමක් දෙපැත්තට තියෙනවා. හැබැයි එතන එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගම් වතුර ඇති වෙච්ච බොහෝ තැන්වල දැනුම් දීම ලැබුණා නොවැම්බර් 10 වෙනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා. විතරක් නෙවෙයි ජාත්‍යන්තර රතු නිවේදන ජාත්‍යන්තර ලැබුණු අවදානම පිළිබඳව නිවේදන ඒවා දවස් ගානකට කලින් ලැබුණා. ඒ ඔස්සේ ක්‍රියාත්මක වුණා නම් මේ සමහර ගැටලු විසඳන්න පුළුවන්. ඒකින්ද මේ අවධානය මේ කතාබහ ඇති කරන්නේ මේ වගේ තැනකදී මොකක්ද කරන්න පුළුවන් කියන කාරණේ ගැන. මේකට විශාල පිරිසක් එකතු වෙන්න ඕනේ. මේක තනිකරම වාරිමාර්ග ඉංජිනේරුවරුන්ට හෝ මහවැලි අධිකාරියට හෝ කරන්න බෑ. මේ සම්බන්ධයෙන් භූ විද්‍යාඥයින්ට මේ සම්බන්ධයෙන් තවත් පාර්ශව වලට විදුලි බල මණ්ඩලයට සියලු දෙනා කතාබහත් එක්කයි මේක කරන්න වෙන්නේ. හැබැයි මේක කතාබහට ලක් කළා කළ හැකි දෙයක්.